කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් කියන රාජකීය විදායක ඉංජිනේරුවව සිහිවෙන්න හදපු ඩෝසන් කුළුණ තමයි අපි අද බලන්නේ. ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවේ මුලින්ම තාර දාලා හදපු මාර්ගය තමයි කොළඹ මහනුවර මාර්ගය. මේ පාරේ වැඩ කටයුතු අධීක්ෂණය කරන්නේ කැප්ටන් ඩෝසන්. බොහොම හොඳින් රාජකාරී කටයුතු කරපු කැප්ටන් ඩෝසන් කියන නිලධාරියාව එඩ්වඩ් බාස් ආණ්ඩුකාරවරයා පවා ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහුට රාජකීය විදායක ඉංජිනේරු කියන ගෞරව නාමය හම්බ වෙන්නේ. 1832 දී කොළඹ නුවර මාර්ගය විවෘත වෙනකොට කැප්ටන් ඩෝසන් මිය ගිහිලා තිබුණා. කැප්ටන් ඩෝසන් මියගේ පාචන රෝගය වැළඳිලා කියලා එක මතයක් තියෙනවා. තවත් මතයකින් කියනවා කැප්ටන් ඩෝසන් නාගයෙක් දෂ්ට කිරීමෙන් මිය ගියා කියලා. කොහොම වුණත් ඔහු වෙනුවෙන් ඔහුගේ හිතවතුන් හදපු මේ සිහිවටනය කඩු ගන්නා වෙදී අදටත් අපිට දකින්න පුළුවන්. ඔයාලත් නුවර යන දවසක මෙතනට යන්න අමතක කරන්න එපා.